චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි මිනිස්සුන්ගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ යෙදෙන්න ඒක අපි කොරන්ට එපැයි පින්නතුනේ ඒක අපි කොරන්ට එපැයි පින්නතුනේ සිවුර කරට දාගත්තේ ලෝක ශාසනික කටයුත්ත කරන්න ලෝක ශාසනික කටයුත්ත කරන්න අපේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ ශාසනික කටයුත්ත කරන්න මේ දෙවුර මත පැවරිච්ච උත්තරීතර වගකීමක් තියෙනවා පැවරිච්ච උත්තරීතර වගකීම අවසාන තප්පරෙත් බුදුහාමුදුරුව මොකක්ද දේශනා කරේ තප්පරෙත් බුදුහාමුදුරුව මොකක්ද මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ උන්වහන්සේ පාවාවලට වඩිනකොට අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 80යි අපේ බුදුහාමුදුරුවන්ට හරි අමාරුයි බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ ආනන්ද සංගල සිවුර හතරට විතර නමලා මට පොඩි ආසනයක් පනවන්න මට ඇයි ආසනයක් පනවන්න බුදුහාමුදුරුවන්ට හිටගෙන ඉන්න හරි අමාරුයි බුදුහාමුදුරුවන්ට එච්චර අමාරුයි ඉන්න හරි අමාරුයි අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලා අඬනවා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න නෙමේ සූදානම් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න අච්චර අමාරුවෙන් ඉන්නකොට අච්චර මොකක්ද භික්ෂුන් වහන්සේලාට කිව්වේ මොකක්ද භික්ෂුන් වහන්සේලාට අඬන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ අඬන්න වෙලාවක් නෙමෙයි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා එහෙම අහන්නත් බැරි නම් එහෙම අහන්නත් හිතවත් භික්ෂුවක් නමං මගෙන් අහන්න හිතවත් භික්ෂුවක් බලන්න අපේ බුදුහාමුදුරුවෝ මගෙන් අහන්න බලන්න ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද අන්තිම මොහොතෙත් අඬන්න එපා ධර්මයේ පිහිටන්න කිව්වේ අඬන්න එපා ධර්මයේ පිහිටන්න දුක කියන කාරණේට දුක බෙහෙතක් හොයාගත්ත එකම ජීවකයා කවුද අපේ බුදුහාමුදුරුවෝ අපේ උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය ධම්මෝ සදං සමං නත්ති ධම්මෝ සදං ඒතං පිඹත භික්කවේ ඒතං පිඹත ඖෂධය නම් ධර්මයමයි ඒක පානය කරන්න ධර්මයමයි ඒක තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට තිබ්බේ නැද්ද අපේ තථාගතයන් එදා දීපංකර පාදමූලයේදී එදා දීපංකර පාද නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත් නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත් කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ තථාගතයන් වහන්සේ අසංඛේයව කල්ප ලක්ෂ 4ක් අසංඛේයව කල්ප අප්‍රමාණ විදිහට කැපකිරීමක් කරේ අප්‍රමාණ වෙනත්නේ කැපකිරීමක් කරේ දරුවෝ දන් දුන්නේ කවුරු වෙනුවෙන්ද දරුවෝ අපි වෙනුවෙන් කවුරු වෙනුවෙන්ද හම්බෙච්ච මහා රාජ්‍ය දන් දුන්නේ හම්බෙච්ච මහා රාජ්‍ය දන් දුන්නේ බිරිඳ දන් දුන්නා අපි වෙන දන් දුන්නා මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මං මෙහෙම දේශනා කරන්න ඇස් ඉස්මස්ලේ ගලවලා දන් දුන්නේ ඇස් ඉස්මස්ලේ ගලවලා දන් දුන්නේ අපි මොකක්ද ඒකට හරියන්න කරන්නේ අපි මොකක්ද ඒකට හරියන්න එච්චර දේවල් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය හරි පාර පෙන්නලා දීලා මේ පව් මේ පිං කියලා උගන්නලා මේ පව් මේ පිං කියලා මිනිස් වෙලා ඉපදුනහම
ඒකෙන් වැඩක් ගන්න ඕන විදිහත් උගන්නලා ඒකෙන් වැඩක් ගන්න ඕන විදිහත් උගන්න ඒකට සාධාරණයක් කරන්න ඕනේ ඒකට භික්ෂුන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලා හැටියට කටයුත්ත කරනවා මගේ හෘද සාක්ෂියට එකඟව මගේ හෘද ධර්ම දේශනාවලට වඩිනකොට මිනිස්සු ඉස්සරලා මහන්නේ ගාන කීයද කියලා මිනිස්සු ඉස්සරලා මහන්නේ ගාන කීයද අපි බුද්ධ ශ්‍රාවකයෝ අපි බුද්ධ ශ්‍රාවක මේ බණ කියන්න පටන් අරගෙන දැන් අවුරුදු 10ක් විතර කියන්න පටන් අරගෙන දැන් අවුරුදු 10ක් විතර බුද්ධ පුත්‍රයෙක් විදිහට බුද්ධ පුත්‍රයෙක් ඕන තරම් බස්වල ගිහිල්ලා බණ කියලා තියෙනවා ඕන තරම් බස් කාට පිං සිද්ධ වෙන්නද අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න අම්මටයි තාත්තටයි අම්මගේ තාත්තගේ ලේ ධාඩිය කඳුළු කිරිවල ණය ගෙවන්න වෙන්නේ කොහොමද ලේ ධාඩිය කඳුළු කිරිවල ණය ධර්මයෙන් කුසලයෙන් විතරයි ධර්මයෙන් කුසලයෙන් කවදාවත් මේ ජීවිතේ කවදාවත් මේ ජීවිතේ දහස් ගාණක් මිනිස්සුන්ට බණ කියලා ඇති දහස් ගාණක් එක රුපියලක්වත් අරගෙන නෙමෙයි දැන් මම මේ බණ ඉවර වෙලා නුවර යන්න ඕන හෙට නුවර බණ ඉවර වෙලා අනිත් දවීර කැටියෙන්න ඕනේ ආපහු තංගල්ලේ දවීර කැටියෙන්න ඕනේ ආපහු ඒක ඉවර වෙලා කැකිරාවේ යන්න ඕන අනුරාධපුරේ ඒක ඉවර වෙලා කැකිරාවේ මෙහෙම තියනවා බාරගත්තෝ පැය 4ක් විතර තමයි දවසට නිදාගන්නේ පැය 4ක් විතර තමයි හරි කරුණාවෙන් මේ දේශනා කරන්නේ හරි කරුණාවෙන් මේ දේශනා කරන්නේ ධර්මයේ පිහිටන්ට ඒ නිසා හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් හම්බෙච්ච මනුෂ්‍යාත්ම නිකරුණ නිස්කාරණේ නිකරුණ වචනයක්වත් නාස්ති කරන්න එපා වචනයක්වත් නාස්ති අකුසලයේ පිණිස අකුසලයේ පිණිස එක වචනයක්වත් නාස්ති කරන්න එපා එක වචනයක්වත් අවඩක් පිණිස කට ඇරලා කතා කරනවා නම් කට ඇරලා යහපතටම කතා කරන්න පැහැදිලිද මම කියන එක එක වචනයක් පිට කරනවා නම් එක වචනයක් පිට කරනවා නම් තාත්තේ කෙනෙකුගේ හිතක් රිදෙන්න නම් වචනයක් කියන්න එපා කෙනෙකුගේ හිතක් රිදෙන්න නම් වචනයක් මේක වෙනස් වෙනවා මංගල සූත්‍රය උගන්වන්නේ අටලෝ දහමේ කම්පා වෙන්න එපා කියලා අටලෝ දහමේ මේකට හිත පුරුදු කරගමු මේකට හිත පුරුදු කරගමු නින්දාව ප්‍රශංසාව මේ දෙකම අපි ඕන තරම් විඳලා ඇති මේ දෙකම අපි ඕන තරම් කට ඇරුණොත් ඇරෙන්නේ මොකක් හින්දාද වැඩිපුරම කට ඇරුණොත් ඇරෙන්නේ මොකක් හින්දාද වැඩිපුරම නින්දාවටයි ප්‍රශංසාවටයි මේ ජීවිතේ මිනිස්සු අපිට ඕන තරම් මේ ජීවිතේ අවමන් කරන තරම් මේ පින්නතුන්ට ඒක හොඳට විඳලා ඇති මේ පින්නතුන්ට අපේ බුදුහාමුදුරුවන්ට අපේ බුදුහාමුදුරුවෝ කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් කායික දුක් විඳා එහෙමනේ කවදාවත් මානසිකව දුක් විඳද කවදා නැහැ මානසිකව දුක් මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ මිනිස්සු ඔය වඳින කම්පාවෙන්ට නරකයි බෙල්ල මිරිකන්නේ අර මතකද පොඩි කාලේ අහලත් ඇති පොඩි කාලේ එක පොකුණක් තියනවා වතුර හිඳිච්ච එක පොකුණක් තියනවා පොකුණේ ඉබ්බොත් ඉන්නවා මාළුත් ඉන්නවා කොක්කුත් ඉන්නවනේ මාළුත් ඉන්නවා කොක්කුත් වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන් කොකෝ වතුර තියෙන තැනකට ගිහින් කොකා කියනවා ගිහින් දාන්න කොකා කියනවා ගමන ඉවර වෙනකන් කට අරින්න එපා ගමන ඉවර වෙනකන් කට අරින්න පණිවිඩයක් මේක හොඳ පණිවිඩයක් කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද කට
වැට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. හොඳ හාමුදුරු එතකම් මම මේ කියන ටික පිළිපදෙන්න. එතකම් මම මේ කියන ටික පිළිපදෙන්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන කොක්කු දෙන්න කෝටුවක් දෙපැත්තෙන් හපා ගන්න. දෙපැත්තෙන් ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. ඉබ්බට කියනවා උඩින් යනවා. මැද්දෙන් හපා ගනි. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේයක් යට හිටපට උච්චං කරනවා. ඉබ්බෙක් කුටි යනවා කියලා කරනවා. අපිට කොච්චර ඔච්චං කරලා තියෙනවද මිනිස්සු? අපිට කොච්චර ඔච්චං මෙහෙම දේශනා කරන්න හේතුව මෙහෙම දේශනා කරන්න මිනිස්සු හරි කුහකයි. එහෙම නැනේ. මිනිස්සු හරි කුහකයි. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නෑ. අපේ දරුවෙක් විභාගයකින් හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මම කියන්නේ මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මතක් වෙනවත් ඇති අපේ ගමේ මිනිස්සු එහෙමයි කියලා. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. කවදාවත් හරි කැමති වරදිනවා නම්. හරි ඉබ්බටත් ඕක උනේ. ඉබ්බ යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බ මොකද කරේ? ඔච්චම් කරා. ඉබ්බ මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බනිනකොට ඉබ්බ වැටිලා මැරුණා. බනිනකොට ඉබ්බ වැටිලා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි ඔය ජීවිතේ කේන්ති ගියේ කවදා හරි පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. පින්නතුනි මම මේ හරි එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. ජීවිතේ කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ ජීවිතේ කේන්ති කවුරු හින්දාද? කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට කවදාවත් මේ අම්මලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? ඉඳගෙන නිකන් ඉන්නකොට ගිහින් තියනවද? නැහැ. නිකන් ඉන්නකොට ඉබ්බට කේන්ති ගියේ කවුරු හින්දාද? ඉබ්බට කේන්තිගේ කවුරු හින්දා? කොහෙවත් යන මිනිස්සු හින්දා. කොහෙවත් අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. විනාශ වෙන්නේ කවුද? මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න. ඉබ්බ මැරෙනවා. සතියකට විතර පස්සේ අයත් කොක්කු දෙන්න එනවා. සතියකට විතර පස්සේ අය තව ඉබ්බෙක් ඉඳලා කියනවා තව ඉබ්බෙක් කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකෝ වතුර තියෙන තැනකට. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කොක්කු දෙන්න මොකද ඉබ්බට කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඇයි? කවදාවත් ආයේ ඉබ්බෝ ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. ඉබ්බන්ගේ කටවල් 1000ක් පොරොන්දු ගිවිස්සනවා මොකේද? 1000ක් පොරොන්දු ගිවිස්සනවා කොකෝ කට අරින්න නෑ ගිහින් දාපන්. පොරොන්දු වෙනවා කොකෝ අයත් පරණ විදිහට කෝටුවක් අරගෙන අයත් දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්න ඇති. හැතැම්ම දෙකක් අයතර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩි යනවා. හිටපු මිනිස්සු ඔච්චම් කරනවා අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. අර කෝටුව තව ටිකක් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි ඉවසනවද කරන්නේ කල් මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල් මරනවට වඩා ඉවසන්න. පුරුදු වෙන්න කල් මේක ටිකක් ඉවර වෙනකම්වත් මේක ටිකක්
මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියෙන් විතර ඉබ්බ ගියා. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි ඒ? දැන් ඉබ්බට ඉන්න බෑ. කොක්කු කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. කොක්කු කිව්වේ නෑනේ උඹ හරි හොඳයි. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන්. යාළුවනේ මං හොඳයි නේද කියලා. යාළුවනේ මං හොඳයි නේද? ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? ඒ කොකාට වැටිලා මැරෙනවා. මොකද වෙන්නේ? පුරුදු වෙමු. වැටිලා මැරෙනවා. පුරුදු වෙමු. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන කටින්මයි නින්දා කරන්නේ. නින්දා කරන්නේ. අපිට හොඳ නොකියපු කවුරුවත් බැනලා තියෙනවද? හොඳ නොකියපු කවුරුවත් බැනලා සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා. චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. චලනය වෙනවනේ. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. සේලෝ යතා එවං නින්දා ප්‍රශංසාසු. එවං නින්දා ප්‍රශංසාසු. පර්වතයක් වගේ ඉන්න. බණින එක කාගේ වැඩක්ද? බණින එක කාගේ වැඩක්ද? අනුන්ගේ වැඩක් නේ. ඒක අනුන්ගේ වැඩක්. මොකටද අපි කුලප්පු වෙන්නේ? මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි කවදාවත් මෙම්මලා තාත්තලා ඔය කටින් කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිට දානුන්ටද? කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිට දාන. අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? අපිට කුණුහරුපෙන් කාටද කුණුහරුපෙන් බණින්නේ? මේ පැත්තේ උදවිය නම් තම තමන්ට බැන ගන්නවත් දන්නේ මං කියන්නේ මේ. එවන්ෙක් පැතිවල එහෙම නැහැ මං කියන්නේ මේ. හැබැයි පව් පිරෙන්නේ කාටද? හැබැයි පව් පිරෙන්නේ පව් පිරෙන්නේ මොකටද දැන්? අනුන්ට බැනලා අපි පව් පුරවගන්නේ. අනුන්ට බැනලා ඕක නවත්තන්න. බණින එක නවත්තන්න. කුණුහරුප කියන එක නවත්තන්න. මොකද නින්දාවයි ප්‍රශංසාවයි ඔය දෙකම ප්‍රශංසාවයි එකට තියෙන එකක්. ඔය දෙකම එකට තියෙන. මිනිස්සු සියදිවි නසා ගන්නේයි. සියදිවි නසා ගන්නේ පුරුද්දක් නැහැ අටලෝ දහමේ. කම්පා නොවී ඉඳලා. ජීවිතේ දැන් ඉඳන් අදිෂ්ඨාන කරගන්න. ජීවිතේ දැන් ඉඳන් මේක මම කරන යෝජනාවක්. කවදාවත් මගේ අම්මේ තාත්තේ කවදාවත් කිසිම කෙනෙක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. ප්‍රතිරූප කියන ඒවා කඩාගෙන වැටෙනවා. ප්‍රතිරූප කියන ඒවා කඩාගෙන නැත්ද ජීවිතේ හම්බුනේ? ඔය මම කියන විදිහටම කියන්නද? ඔය අපේ අම්මලා කියනව නේද ඔය අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල හොද්දට හිටපු මිනිස්සු නේද? හොද්දට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්න. කවදා හරි වින කරන්න. අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපි උදව් කරපු අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? අපෙන් පුරුදු වෙච්ච පිරිස නෙමෙයිද? මොකටද? පුරුදු වෙන්න හෙල්ලෙන්න එපා. මොකටද? හෙල්ලෙන්න උදව් කරන එක අපේ යුතුයකම. උදව් කරන බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ. බුදුවරු අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. ඇල්ලතර වේදුරුවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ඇල්ලතර වේදුරුවක දෙයක්වත් බලාපොරොත්තු ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණා. දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සු දැන් ඔය වෙනස් වෙනවා. මේ පැතිවල තියෙනවද ඔය නැන්දම් මලේලි ගස්ටනේ? මේ පැතිවල තියෙනවද ඔය නැන්දම් නැතු ඇති මම හිතන්නේ. ඒකනම් හරි උද්‍යෝගයෙන් කිව්වෙත් තියනවා කියලා. ඒකනම් හරි උද්‍යෝගයෙන් කිව්වේ කියපු හින්දම කියන්න.
කියපු හින්දම ඔය මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇතිනේ නේ. මේ අම්මලා ඔකට භාජනය වෙලා ඇතිනේ නේ. නැන්දම්මගේ පීඩණයට හසු වෙලා මගේ පීඩණය දැන් අපිට හසු වෙලා ඒක ආපහු දෙනවා කාටද? අපේ ලේලිට. ආපහු දෙනවා කාටද? අය මේ නැන්දම්මලා කියන જાතිය කොහෙන්වත් එනවයි. අය මේ නැන්දම්මත් එක කලයක කවුද? ලේලියක්. එක කලයක කවුද? මේ තාත්තා හරි උමනාවෙන් කියනවා ඒක. ලේලියක්. උමනාවෙන් කියනවා ඒක. ගෙනාපු අලුත කියනවා නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම ගන්නවා කියලා. කියනවා නේද අලුත ගෙනාපු මනමාලි වහලෙත් ගොම. ගෙනාපු අලුත සතිය ඉන්නවා. උපරිම. ගෙනාපු අලුත සතිය ඉන්නවා. ඊට පස්සේ අපේ අම්මලාට බෑ මොකක් දරන්නද? ඊට පස්සේ අපේ අම්මලාට මොකක් දරන්නද? දරන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙනවා. පුදුම ඊර්ෂ්‍යාවක්. එක කිරියම්ම කෙනෙක් මම මේ දොස් පරස් කියනවා එහෙම නෙමෙයි. මම මේ දොස් පරස් මට අය බණවලට කියනෙකුත් නැහැ. හැබැයි මම මේක කියනවා. බණවලට කියනෙකුත් නැහැ. හැබැයි මම මේක කියනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අබ පුපුරනවා. මුන්ද මංගාවට එනකොට මූණේ අබ පුපුරනවා. කේන්තිය. ඒ කියන්නේ මම බැලුවා මෙච්චර මොකද? මම බැලුවා වෙවුලා කියනවා. වෙවුලා කියනවා. කියපු විදිහටම කියන්න. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා හොඳේ. මගේ අශිෂ්ටකම කියලා හැම දොස් කියන්න එපා. කියපු විදිහේ ඉතින් කියන්න නම් ඕනේ නැහැ. ඔය ඇත්තෝ කියන විදිහමයි. කියන්න නම් ඕනේ නැහැ. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. හාමුදුරුවනේ අරකිත් එක්ක බෑ කිව්වා. බලන්නකො කතා කරන විදිය. බලන්නකො. ඒ කියපු විදිහට මම හිතුවේ බන පටන් අරගෙන විනාඩි 30ක් ගියා. තව පටන් ගන්නත් බැරි වුණා මට. ඒ කියපු විදිහට මම හිතුවේ තඩි ගහලවත් ඇති කියලා ලේලි. කියපු විදිහට මම හිතුවේ තඩි ගහලා. මං ඇහුවා ඇයි කිරියම්මා? කියනවා. මං ඇහුවා ඇයි කිරියම්මා? හාමුදුරුවනේ පොඩි එක අරගෙන යන ටිකටත් දැන් මේ ඒකි මේකි කියලාමයි කතාව. දැන් මේ ඒකි මේකි කියලාමයි පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕන. ටිකටත් මූණ කාටද පවුඩර් ගන්න ඕන. මේ ලේලිට කාටද? ඔව් විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. විස්තර ගොඩක් කිව්වා. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? මම ඇහුවා කවුද ලේලි ගන්නේ? අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ මේ කිරියම්මලා හැම බනින්න නැතුව ඇති. මේ අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? අන්තිමේට මං ලේලි කාගේද සුදිය වැඩි? මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? එව්ව වැඩි ලේලිගෙන පුපුරන්නේ. එව්ව වැඩි ලේලි දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න. සමහර පුරුදු වෙන්න. කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කිරියම්මලා කිරියත්තලා අම්මලා තාත්තලා ඉන්නවා. කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම කොල්ලෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමෙක් ටැටු එකක් ගහපුවාම ගෑනු ළමෙක් ටැටු එකක් ගහපුවාම ඉස්සල් ලෝකේ නැති කතන්දර කියනවනේ. ඉස්සල් ලෝකේ නැති කතන්දර කියනවා. මම දෙයියගේ නම නම් කියන්නේ එක දෙයියෙක් ඉන්නවා මායම් වෙනකොට හොඳට බොනවා. එක දෙයියෙක් ඉන්නවා මායම් දොහොත් දීලා වදිනවා. අර බොනේ කාට වදිනවා ටැටු ගහපු කොල්ලට බයිනවා. අර බොනේ කාට වදිනවා ටැටු ගහපු කොල්ලට පුරුදු වෙන්න. ප්‍රතිරූප ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳ. හේතුව ගොඩ නගන්න එපා කවුරුවත් පිළිබඳ. ඒවා කඩාගෙන වැටෙනවා. ඒවා කඩාගෙන ජීවිතේ ගෙවල් දොරවල් වල ඉන්නකොට ජීවිතේ ගෙවල් දොරවල් අනේකා ඉන්නකොට ඉවසන්න. ඔක පුරුදු වෙන්න. අනේකා ඉවස හෙට ඉඳන් ඔක පුරුදු වෙමු.
එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිත. ඊළඟට දුක සැප උගන්වනවනේ. ඊළඟට දුක සැප උගන්වනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. ජීවිතේ කාලයක් බුදුහාමුදුරු අනේ පිට සිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාකාවගෙන් කොසල් රජුරුවන්ගෙන් විශාකාවගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ වේරංජාවේ වැස් යවහල් වළඳන්න උනේ නැත්. යවහල් මේවා හරි උනේ නැත්. අර කියන්නේ දුක සැප ලෝකේ එති යති පෙරලීනේ ලෝකේ. මේක සමබර වෙන්න ඕනේ. කම්පා වෙන්න නරකයි දුක් වෙනවා කියලා. නරකයි බුදුරු දුක් උනාද? නැහැ. බුදුරු දුක් උනාද? සමහර අම්මලා තාත්තලා කියනවා සමහර අම්මලා තාත්තලා මෙතන කවුරුවත් නම් එහෙම කියන්නේ නැතුව ඇති. මෙතන කවුරුවත් එහෙම කියන්නේ මෙරිලවත් යනවා නම් කියලා කියන්නේ නැත්. මෙරිලවත් යනවා නම් කියලා කියන්නේ නැත්. හදිසි නම් මට කියන්න. හදිසි නම් මට කියන්න. ඔච්චර මැරෙන්න ආස නම් මිරික ගන්න උන 6 විනාඩියක් විතර. මිරික ගන්න උන 6 විනාඩියක් විතර. අතාරිනවා. කිව්වට හරි බයයි. කවුද මැරෙන්න බය නැත්තේ? කිව්වට හරි බයයි. එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ? එහෙනම් මොකටද ඔය කියලා කම්පා වෙන්නේ? දරා ගන්න පුරුදු වෙන්න. දරා ඒකට නෙමේ ධර්මයක් තියෙන්නේ. අපි දරාගෙන ඉන්නේ මොකෙන්ද? අපි දරාගෙන ධර්මයේ දුක් විඳින අපිට සැප විඳින්න වෙයි. සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. සැප විඳින අපිට දුක් විඳින්න වෙයි. ජීවිතේ දවසක් එනවා. මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා. බුදුහාමුදුරුවෝ උගන්වනවා. මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ. ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න. ඒ හින්දා අර දරා ගන්න පුරුදු වෙන්න. මතකද දැන් අවුරුදු 2ක් විතර ඇති. දැන් අවුරුදු 2ක් දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක්. දක්ෂ ව්‍යාපාරිකයෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා. බහිනකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා. ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක. තාත්තා ඩිකිය ඇරලා ඩිකියට දැම්මේ. ඩිකිය තිබ්බා අර වීල් බ්‍රෂ් එක. ඩිකිය තිබ්බා. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක. කේන්තිය කොච්චර ආවද කියනවනම් කේන්තිය කොච්චර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා. දමලා ගැහුවා. පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා? කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තලා? ප්‍රතිරූප ගොඩ නගන්න එපා. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර. මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක්. මේවා හරි මධ්‍යස්ත වෙන්න. මේවා හරි මධ්‍යස්ත. දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ප්‍රශ්නයක් ඇති මැදිහත් නොවීමේ නිසා නෙමෙයිද? මැදිහත් නොවීමේ අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ. පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා කොල්ලා ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා. කොල්ලා ගල් කැටයක් අරගෙන මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා. පුරුදු වෙන්න ඉවසන්න. පුරුදු වෙන්න ඉවසන්න. තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවා නම් තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවා ගහයිද ගල් කැටේ වීල් බ්‍රෂ් එකේ. ගහයිද ගල් කැටේ. මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ. මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා ජීවිතේ ඉවසලා බැරිම තැනක් එනවනේ. ඉවසලා බැරිම තැනක් එනවනේ.
මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා. මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා. ගෙදර ඉන්නකොට ස්වාමියාට බනින්න කලින් බිරිඳට බනින්න කලින් දරුවන්ට බනින්න කලින් දෙපාරක් හිතන්න. මම පල්ලේ කැලේ බණකට වැඩියා. බන්ධනාගාරේ අවුරුදු 22ක විතර තරුණයෙක්. අඬලා වැඳලා කිව්වා හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්න. කියන්නලු. කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ. අපි කාට හරි ගැහුවොත් විඳවන්නේ කවුද? අපි විඳවන්නේ කවුද? පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න. පුරුදු වෙන්නලු එක විනාඩියක්. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. බන්ධනාගාර අධිකාරී මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් කරගෙන අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? එක විනාඩියක් ඉවසුවා නම් මොකද? පිහියෙන් අනීද? වෙඩි තියයිද? පිහියෙන් අනීද? බෙල්ල කපයිද? වෙඩි තියයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයි. වෙන දේ හිතා ගන්නත් බෑ. ඔක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැද්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? මොකක්ද වෙනස්? දරුවෝ වෙනස් වෙනවා. දරුවෝ කියනව නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. බැඳ ගමන් පවුල් දෙදරනවා. ඒක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන අපේ ඇඟ. අපේ ශරීරය නේ. අපේ ඇඟ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මේ කෙස් ටික වෙනස් මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපි බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද අර ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික් අඩුවට උපරිම යන්න තියෙන්නේ. අය මොකද නව ලෝකෙට යන්නේ? ඔය තියෙන එක දාගෙන යනවා. මයිකල් ජැක්සන්ට මොනවාද නොතිබ්බේ? ඇඟේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. ඇඟේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්? අපි ගැන කවර කතාවද? කොරෝනා තිබ්බන්නේ නේ. කොරෝනා තිබ්බන්නේ නේ. මහරජා මරුන්නේ නැද්ද? මොකද සල්ලි නැතුවද? මංගල සමරවීර මහත්තයා දඩබ්බර සල්ලිකාරයෝ මරුන්නේ නැද්ද? දඩබ්බර සල්ලිකාරයෝ ගම්වල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි. කම්මං දල්හං කින්ති කරෝමි.
කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා නයි කාලා බේරෙනවා. එහෙමයි. අපේ කියලා අපි තියාගෙන හිටපු අපේ මේ ශරීරය මේකේ දවසක් එනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මගේ නිකන් ටැග් ලයින් එක වගේ තියෙන්නේ අත්තාහි අත්තනෝ නැති. හරි සනාතනයි. අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. බාහිර ලෝකයේ කවර කතාද මමත් වෙනස් වෙනකොට